මනුස්සයෙක්ට වෙන්න පුළුවන් දේ මෙහෙමනේ පොඩි තැනක ඉඳලා චුට්ට දියුණු වෙලා ඊට පස්සේ තැනකට ඇවිල්ලා ඊළඟට ගිහිල්ලා මම මෙන්න මෙහෙමයි ආවේ කියලා එහෙම කියන්න පුළුවන්. හරි හැබැයි මං හිතනවා ඒකට වඩා අමාරු කතාවක් මං ගාව තියෙනවා. මං ඕගොල්ලෝ පන්තිය ඇතුලේ කියලා තියෙන ඇත්තටම මගේ ලයිෆ් එකෙන් මම මේ ලයිෆ් එකේ ඒ ආපු එක්ස්පීරියන්ස් වලින් මට ආපු ප්‍රශ්නවලදී මම ඒවා සෝට් අවුට් කරගත්ත විදිහක් තියෙනවානේ. ඔයාට අවශ්‍ය පොයින්ට් එක නේක. ඇත්තටම මගේ ලයිෆ් එකේ මට මොකක්ද උනේ කියන එක ඔයාට ඇත්තටම තේරුමක් නැහැනේ. ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ ජීවිතේ කවදා හරි දවසක ඒ වගේ එක්ස්පීරියන්ස් එකකට මුහුණ දෙන්න උනොත්. එතකොට ඒ ප්‍රශ්නේ විසඳගෙන මෙතෙට එනකන් ආපු විදිහ ඇතුලේ ඔයාට ඒ වගේ ප්‍රශ්නයක් આવුත් ඒක විසඳන්න ඕනි කැලල තියෙන්නේ. ඒ කැලල විතරයි මම දෙන්නේ. ඒ වෙලාවේදී ඔයාට තීරණ ගැනීමේ ශක්තිය, ඒකේ නොඇටි සිටීමේ ශක්තියක් නේ අවශ්‍ය වෙන්නේ. ඒ ශක්තිය තමයි ඔයා තුල හදලා තියෙන්නේ. ඔයා බලන්න ඉස්සර හිටපු ඔයයි දැන් ඉන්න ඔයයි අතර වෙනසක් නැද්ද? ඉස්සර හිටපු එක හින අලස එකෙක් වෙන්න පුළුවන්. හරි ගේමක් ගහන්න කිසිම ඕනකමක් නැති එකෙක් වෙන්න පුළුවන්. දැන් හැබැයි ඕගොල්ලන්ට ඒ අවශ්‍යතාව ඔක්කොම ගොඩනැගිලා තියෙනවා. ඒ 9ක් වෙනුවෙන් ඕගොල්ලෝ ෆයිට් කරනවා. ඉස්සෙල්ලා එහෙම තිබ්බේ නෑනේ.